පරලෝක ජීවිතය අමතක කරොත් පින්වත්නි මේ ලෝකේ තියෙනවා ඔය දැන් විද්‍යාව දියුණු නිසා පරලෝක ජීවිත පිළිබඳව ඒ කියන්නේ අපිට පේන්නේ නැති මානයන් පිළිබඳව විවරණේ වෙච්ච තැන්. උදාහරණයක් මම කියන්නම්. ඔය ඩොකියුමන්ටරිස් තියෙනවා. ඒ කියන්නේ එක දේවල් පිළිබඳව කරපු ගවේෂණ. ඔයගලන්ට පුළුවන් නම් හොයන්න මේ එක ඩොකියුමන්ටරි එකක් තියෙන එක ගවේෂණ වාර්තාවක් තියෙනවා. පෘථිවියේ රාත්‍රියක්. night on planet. නිකන් හොයලා බලන්න මේ තියෙන YouTube එක තියෙනවනම් ඔය Netflix එහෙම තියෙනවනම් දැන් ලෝකෙ දියුණු වෙන්නේ. පෘථිවියේ රාත්‍රියක්. හරි. බලන්නම වටිනවා පින්වත්නි. කියන්නේ සසර කියන එක පිළිබඳව කියවීමක් එහෙම හැර වෙන කියන්න විදියකුත් නෑ අපිට. සමහර තැන් තියෙනවා මගේ පින්වත්තුලා හිතන්න මේ ලෝකේ තියෙන සමහර අඳුරු වනාන්තර රාත්‍රියට දඩයම්කාරයෝ නැත්තම් කොටි සිංහයෝ තමන්ගේ දඩයම් හොයාගන්න එළියට බහිනවා. ඔබ දන්නවද මේ අපි දෙගොල්ලෝ බණ කියන බණහන රැයවල් වල මේ මොහොතේ ගැඹුරු අඳුරු වනාන්තර වලට එක හඳ එළියවත් වැටෙන්නේ නැති තැන් තියෙනවා සමහර තැන්. කොටි කී දෙනෙක් තමන්ගේ බඩගින්න නිවා ගන්න මුවන්ව මේ වෙලාවේ ලිහාගෙන කනවැද්ද? පිටර කවදාවත් මේව හිතෙන්නේ නැති පැති. සමහර තියෙනවා මුහුදු වෙරළවල් මම දැක්ක පෙන්ගුයින්ස්ලා අර පෙන්ගුයින් දන්නව නේද? අර බඩමැද මෙහෙම සුදු පාට බෝලයක් වගේ තියෙන. තටු දෙකක් තියෙන කළු පාට. අන්නේ පෙන්ගුයින්ස්ලා එහෙම ඉපදිච්ච අලුත මේ වෘකයෝ මම දැකලා තියෙනවා වෘකයෝ ඇවිල්ලා මේ පෙන්ගුයින්ස්ලාව කනකොට අනේ අම්මට ඇවිදගෙන එන්නත් බෑ පියාඹන්නත් බෑ බඩගග අර වෙරළ දිගේ ඇවිල්ලා තමන්ගේ පැටියව බේරගන්න යනවා. ඒ නිසා පරලෝකේ අමතක කරන්න බෑ. මලාට පස්සේ කාට හරි කෙනෙක් මේ වගේ ගැඹුරු වනාන්තරයක කොටින්ගෙන් බේරෙන්න වෘකයන්ගෙන් බේරෙන්න වෙන ජීවිතයක් ලැබුණොත් නයික් පොළඟෙක් පිඹුරෙක් වෙලා ඉපදුනොත් කොයි හරි තැනක බඩගග ගෙම්බෙක් බිත්තරයක් හොයාගන්න බඩගාන්න වෙන ජීවිතයක් ලැබුණොත් ප්‍රේතෙක් අසුරෙක් නිරිසතෙක් වෙලා ගිනිදැල් මැද්දේ අසූචි කකා ඉන්න ජීවිතයක් ලැබුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ ජීවිතේ මොන සුගතිය අනුභව කරත් වැඩක් නැහැ. මලාට පස්සේ ඉවරයි නේද? මට මේක තේරුණේ අවුරුදු 22 විතර. තේරුම් ගත්ත තැන තමයි මම හැමදාම බණවලට කියන මේ කතාව. නමුත් මේක වටින නිසා කියන්න මේ මගේ තාත්තා මැරුණා මගේ ඇස් ඉස්සරහා. මේ මිනිස්සයා මැරුණාට පස්සේ මම මේ මිනිස්සයව සොහනට ගිහිල්ලා දාලා හරිද කලත්තේ වල දාලා මම ගෙදර ආවේ නෑ ඉක්මනට. මම කල්පනා කරා මේ මිනිස්සයාට මොකද උනේ කියලා. දැන් මෙලොව නම් හොඳට හිටියා දැන් පරලොව. කොයි හරි ආත්ම භාවයක දුක් විඳිනව ඇති නේද කියලා මතක් වෙනකොට මට පරලෝක ජීවිතය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සැනසෙනවා නම් තැන් දෙකේම සැනසෙන්න ඕනේ. කොහේද? මෙලොවයි පරලොවයි. අංක 1 කොයි පළවෙනියටම කොයිද සැනසෙන්න ඕනේ? මෙලොව. දෙකක් නෑ පින්වත්නි. හරිද? මෙලොව මේ දුක මූණ තියාගෙන ඉඳලා පරලොව සැනසීමක් ලැබෙයි කියලා හිතන්න එපා. මේ ලෝකේ මේ පාර මූණ එල්ලන් ඉන්න උන් පරලෝකෙට ගිහලා අසුර ලෝකවල උපදින්න. කොහොමද මෙලොව සැනසීමෙන් ඉන්නේ? කාරණා කීපයක් කරන්න තියෙනවා. 1 අනුන්ගේ දේවල් හොයන්න එපා. හොන්දට මතක දැන් මේ සරලව කිව්වේ. මොකද්ද? අනුන්ගේ දේවල් හොයන එකෙක්ට කවදාවත් මේ ජීවිතේ සැනසීමෙන් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ සරල බණක් කියලාද? නෑ මම මේ ඇතුළට එනවා. මම මගේ ජීවිතේ සැනසීමෙන් ඉන්න විදිය කියන්නම්කෝ. එතකොට ඔයගොල්ලෝ පුළුවන් නම් ආදේශ කරගන්නකෝ. මම හොඳාකාරවම දන්නවා මේ ලෝකේ පවතින රූපය කියන එක. කියන්නේ මගේ රූපය කියන එක නිට්ටයයිද අනිත්‍යයිද? සරලයි හොඳේ. නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඒ අනිත්‍යයි කියන වචනේ ඇතුලේ තියෙනවා තව ලොකු දේවල්. ඒ තමයි පින්වත්නි මගේ මේ තරුණකම හැමදාම තියෙන්නේ නැහැ. ටික මම මොකක් වෙනවද? දැන්ටමත් වයසට ගිහිල්ලා දෙන්නේ. දැන් කෙස් ගහක් කිදිලා. මේ හරිය එක ගහක් කිදිලා. ඔව් පින්වත්නි මට දැන් 20 ගණන් ඉවරයි දැන් 30 ගණන්. දැන් මම 40 රේන්ජ් එකේ ඇත්තටම ඉන්නේ. මේ මගේ සන. එතකොට දත් දැන් වැටිලා ඒව එන්නේ නැහැ සමහර. අතපය දැන් පොඩ්ඩක් රිදෙන්න මේ එන්ජින් එක පණ අදින්න පටන් ගන්නවා. බට ගැලවිලා එහෙන් මෙහෙන්. මට තේරෙනවා මම දැන් ටික වයසට යනවා කියලා මට තේරෙනවා. ඔය පින්වතුන්ලා ටික වයසට යනවනේ. වෙනසක් තියෙනවා. ඔය පින්වතුන්ලා වයසට යද්දි හැමදාම ඒකට හරි මේ බයක් දක්වනවා. දැන් වයස කියන්නේ නැහැනේ ගෑනු ළමයි. يعني තරුණයි නම් කියනවා 16 කියනවා. 35 විතර පෙන්නට පස්සේ කීයක් විතර පේනවද? එනි ඔගොල්ලෝ වයසට යෑම කියන එකට මාර පණ බයයි. හිතන්නකෝ පුතා පෙන්නනවා කියලා අම්මගේ ගෙස් ගහක් කිදිලා කියලා. මොකද කරන්නේ? ඉතින් ඔගොල්ලෝ ඒක දැන් ඉතින් අපේ වයසයි මේක තමයි ජීවිතය යථාර්ථය කියලා ගන්නෙ නෑ. දැන් මම කිව්වේ මේ මගේ ගෙස් ගහක් කිදිලා කියලා. ගෙස් නෑ. ඔන්න මට හැමදාම වහගෙන ජීවත් වෙන්න පුළුවන් නේ. තවද 20ක් විතර. බෑ 20ක් බෑ 5ක් 10ක්. ඊට පස්සේ ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? කෙස් ගහක් ඉදෙනකොට මේක කළු කරගන්න දඟලනවා. දත් ටිකක් වැටෙනකොට දතක් සමහරව දත් දාන විදි තියෙනවා. හරි දත් දාන ක්‍රම 3ක් විතර තියෙනවා ලෝකේ. තන්දනේ තව තියෙනවද කියලා. එකක් තමයි අර තල්ලක් එක්ක දතක් දෙනවා. තියෙනවද හාකු වල දාගෙන නැහැ. සමහරුන්ගේ තියෙනවා ඔළුවට එකක් තට්ටු කරා නම් දත වැටෙනවා කටට.
ඒගොල්ලෝ රැට නිදාගද්දි ඒක පොප් එක දාලා මස් එහෙම කනකොට හිමින් සැරේ සාක්කු විදා ගන්නවා. ඒ තල් බෙවදී ඔය තල් එක දතක් දාලා බලන්නකො වචන කියන්න බෑ. අම්මා කියන එක නිකන් නහය මොකක්ම වෙලා වගේ කියන්නේ අපි. එහෙම ඒ දිව වදින්නේ නැහැ උඩු තල්ලේ. මාර දුකක් විඳින්න කතා කරගන්න බැරුව. දෙක තව දත් දාන විදියක් තියෙනවා. ඒ තමයි මැදට දතක් දානවා දෙපැත්තේ දත් දෙක ට්‍රිම් කරලා ඒකට කපු දෙකක් වගේ ගහලා. ඔන්න අහගන්න දන්නේ නැති අය. දතක් ගැලවුණොත් මෙහෙම කරන්නේ. ඒක ඊට වඩා දුකක්. ඒ දන්නවද පින්වන්නේ? ඉතින් ඒ දත දාගත්තට පස්සේ ඒ දතෙන් කවදාවත් ඔය තද දේවල් කන්න බෑ. කෙහෙල් වගේ දෙයක් යන්තම් කන්න පුළුවන්. මස් කෑල්ලක් එහෙම කෑවොත් අනිවාර්යෙන් අර කපු දෙක ගැලවිලා බඩටම යනවා. අනිත් එක මේ දෙපැත්තේ දත් ට්‍රිම් කරන්න වෙනවා. මම නික උදාහරණයක් කියන්නේ හොඳේ 3. ස්ථිර දත් දාන ක්‍රමයක් තියෙනවා. මිනිහමලක් දත දිනනවා. බොරු දතක් දානවා හිල් කරලා. අර ඇටක් මන් දන්නේ පිස්සුද පින්වත්නි? දත නැත්තම් නැතුව ඉන්න. දැන් වහන්න දඟලින් ඕගලන්ට සැනසීමක් නැහැ. ඕගොල්ලෝ ඩෙන්ටල් ගාන රින්ගිනව දත් දාන්නේ. දැන් මගෙත් දතක් නැහැ. ඔන්න යනකම් පෙන්නගෙන යන්න. මම නම් දැන් ඕක කරන්න යන්නේ නැහැ. මම මුලින් මේ බණ කියන නිසා අනිත් දත් වලට බලපාන නිසා දතක් දැම්ම. ඔය තුනම දන්නේ. ඕකෙන් දෙකක් කරා තුන නම් කරන්න නැහැ. පිස්සුද බෑ ඇට කට්ට විදින්න. දැන් මම දත නැති එකට ඕකේ. මම එකට සෙටල්. රූපය අනිත්‍යයි. ධම්මවිජය වයසට යනවා උඹ. දත් වැටෙනවා, කෙස් සුදු වෙනවා, දඟලන්න එපා. හරිද? ඉතින් මට කිසිම අසහනයක් නැහැ ජීවිතේ. මගේ පුතුල්ලා කෙස් ගහක් ඉදෙනවා කොහම සලූන් ගානේ බඩ ගන්න ඕනේ. ටිකක් වයසට යනවා කොහම මූණට එක එකව ගාන්න දඟල ගන්න ඕනේ. ඊළඟට දතක් වැටුණා කිව්වොත් මම මේ කියන දැඟලිල්ල දඟලන්න ඕනේ. කට වෙනම මදිනවා, දත වෙනම මදිනවා. ඉතින් මිනිස්සුන්ට සැනසීමක් නැහැ. ඔබට තේරෙනවද මම කියන්නේ? ඔයගොල්ලෝ hina වෙනවනේ ඇත්තටම. hina වෙන්න නෙමෙයි. ඔයගොල්ලෝ හැමදාම මේවට hina වෙවි ඉඳලා කවදාවත් මේක පිළිපැද්දේ නැති නිසා තමයි අදත් ඔයගොල්ලන්ට සැනසීමක් නැත්තේ. දන්නවද මිනිස්සුන්ට සල්ලි තියෙනවා සමහර මිනිස්සුන්ට ඕන තරම් සල්ලි තියෙනවා. හැබැයි සල්ලි තියෙන මිනිස්සු පන්සල් යනවා බණ අහන්න. මම එන ගමන් අයියත් එක්ක කතා කරා අයියේ සල්ලි තියෙන මිනිස්සු පන්සල් එන්නේ ඇයි බණ අහන්න. උන්ට සල්ලි තියෙනවා නම් ජීවිතේ විඳගෙන ඉන්න බැරියයි. නෑ සොයනහස. සල්ලි තිබ්බට ඔන්න ඔය අඩුව තියෙනවා. ජීවිතේ අසහනකාරී වගේ වෙන්නේ. සරලම දේ රූපය කියන එක දිරනවා නම් පින්වත්නි ඒක Tamanට මනසින් අතහැරලා දාන්න පුළුවන් හයිය ලැබෙන්න ඕනේ. අතහැරලා දාන්න ඒක තමයි සැනසීමට කාරණා. රූපේ